අදත් අපි ලංකා ඩ්‍රයිවර් YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. හැමදාම වගේ ඔයාලට ඩ්‍රයිවිං වලට වැදගත් වෙන යමක් අදත් කතා කරන්නයි හදන්නේ. අපි බලමු කන්නාඩි දෙක සීරු මාරු කරගන්නේ කොහොමද කියන එක. ඉස්සෙල්ලම මම සීට් එකේ හොඳට අසුන්ගත වෙන්න අවශ්‍ය හින්දා මම ආසන පටිය බැලඳ ගන්නවා. දැන් මම ආසන පටියත් බැලඳගෙන මම ආසනේ හරියාකාරව අසුන් ගත්තට පස්සේ මම මුලින්ම සූදානම් වෙන්නේ වාහනේ මැද පසුපස බලන කණ්ණාඩිය හසුරවා ගැනීමට. වාහනේ මැද පසුපස බලන කණ්ණාඩියේ විශේෂයක් තියෙනවා. මේකේ පොල්රොයිඩ් තාක්ෂණය තියෙනවා. මේ පොල්රොයිඩ් එකේ පේන්නේ ඡායාවක් වගේ එකක් තමයි පොල්රොයිඩ් මේක රැට පාවිච්චි කරන්න තියෙන්නේ. මේ හරි නියම කණ්ණාඩිය පසුපස බලන තල දර්පණයට ගන්නවා. ඒ තල දර්පණයට ගත්තාම ඔබගේ පිටිපස වීදුරුවෙන් වැඩිම දුරක් සහ මුළු වීදුරුවම සම්පූර්ණයෙන් පේන විදිහට මේ මැද කණ්ණාඩිය වමට දකුණට උඩ පහළ හදාගෙන නියමාකාරයට සකසා ගත යුතුයි. ඉතින් ඔබ ආසනයේ හඳුන ඉන්න විදිහට බලලා ඒක නිවැරදි කරගන්න. හරි. දැන් මැද කණ්ණාඩිය සීරු මාරු කරගෙන තියෙනවා. මම දැන් ඊළඟට බලනවා මගේ දකුණු පස කණ්ණාඩිය කොහොමද සකසා ගන්න කියලා. මේ වාහනේ නම් පව මිරස් තියෙන වාහනයක්. මම පව මිරස් තියෙන එකේ කණ්ණාඩියේ මුලින්ම මම සිලෙක්ට් කරගන්නවා දකුණු පස කණ්ණාඩිය. සිලෙක්ට් කරගෙන මම බලනවා කණ්ණාඩියේ මගේ වාහනයේ බඳ හොඳට පේන ආකාරයෙන් සකස ගන්න කොහොමද කියලා. ඉතින් මේ වාහනේ කණ්ණාඩිය දිහා බලාගෙන තමන් ඩ්‍රයිව් කරන පොසිෂන් එකේ ඉඳගෙන තමයි කණ්ණාඩිය දිහා බලන්නේ. එහිදී අපි කණ්ණාඩිය ඈත ඉඳන් වාහනේ පැත්තට මේ කණ්ණාඩිය ගෙන එනකොට මුලින්ම වාහනේ බඳ පේන්න ගන්නවා. ඒ බඳ පේන්න ගත්තයින් පස්සේ වාහනේ දකුණු පස කණ්ණාඩියේ ඇතුළත පහළ මුල්ලෙන් තමන්ගේ රියදුරු අසුනේ දොර අරින අල්ලුව පේන ස්ථානයට සැකසුවාම මේ කණ්ණාඩියේ ඔබට අවශ්‍ය කරන නියම පෙනුම හැදෙන විදිහට තමයි මේ වාහනවල සියල්ල නිෂ්පාදකයා හදලා තියෙන්නේ. ඒ ස්ථානයේ ඉඳන් බැලුවාම ඔබට ඔබේ වාහනේ බඳ දිගේ යම් කිසි තීරුවකුත් බඳෙන් එපිටට ත්‍රිකෝණාකාර කොටසකුත් ඔබට වාහනේ හොඳ පසුබිමක් දකින්න පුළුවන්. ඒත් එක්කම ඔබේ වාහනේ රෝදේ හැරෙන ලක්ෂය ඔබට හොඳින් පේනවා. මේ විදිහට දකුණු පස කණ්ණාඩිය හදා ගන්න පුළුවන්. ඊළඟට මම බලනවා වම් පස කණ්ණාඩිය හදා ගන්න විදිය. මේ වම් පස කණ්ණාඩිය හදා ගැනීමේදී වම් පස කණ්ණාඩිය මම සිලෙක්ට් කරගන්නවා. සිලෙක්ට් කරගෙන වම් පස කණ්ණාඩිය හදන විටත් ඔබ කරන්නේ ඇතුළත පහළ මුල්ලෙන් දොරවල් දෙකෙන් ඉස්සරහා තියෙන දොරේ කියන්නේ වම් පස ඉදිරි මගියාගේ ආසනේ දොර අල්ලුව මුල්ලෙන් පේන විදිහට තමයි හදාගන්නේ. කියන්නේ වාහන කණ්ණාඩියේ ඇතුළත පහළ තියෙන මුල්ලට කණ්ණාඩියේ පේන විදිහට හැදුවාම ඔබට මේ වාහනේ බඳේ ධාරයකුත් රෝදේ හැරෙන ලක්ෂයත් සහ උපරිම දර්ශන පතයකුත් ලබා ගන්න පුළුවන්. මෙන්න මේ ආකාරයට ඔබගේ වාහනේ දර්පණ තුන හසුරා ගැනීමෙන් පසුව තමයි ඔබ ගමන් ආරම්භයට සැරසීමට ඔබට හැකි වෙන්නේ. ඉතින් අදත් ලංකා ඩ්‍රයිවර් YouTube channel එකෙන් ඔබ සාදරයෙන් ඔයාලට ඉල්ලනවා ඔයාලා මේ වගේ කාරණා ඔබ දකින්න ඉගෙන ගන්න. ඒවා ඉගෙනගෙන ආරක්ෂාකාරී රියපැදවීමකින් අපේ ශ්‍රී ලංකාවේ අනාගතය සරුසාර කරන්න කියලා. බොහොම ස්තුතියි.